හරි. දැන් තියෙනවා ඔයගොල්ලෝගේ අච්චුම මේ ලියන පොට්ටිය ගන්නකො. පොඩි කොටසක් තියෙනවා ඊළඟ කොටසට යන්න කලින් මේ ගණන් 3ක් විතර හදන්න තියෙනවා. ගන්න නෝට් පොත. ඕකේ බලන්න next එකේ යටින් තියෙන හරියක් දාලා ඔයා හදපු අභ්‍යාසයක පැහැදිලි ත්වරණය වීමේ ඒකාකාර ප්‍රවේගය කියන අවස්ථාව වගේම වස්තු චලිත වීමට නම් අසමතුලිත බලයක් පවතින්න ඕන කියන කාරණාව කියන එක ඒක අපි පොඩ්ඩක් මතක් කරගමු. රයිට්? අපි පොඩ්ඩක් මතක් කරගමු ළමයි ත්වරණයක් කියලා කියන්නේ මොකද්ද මොන අවස්ථාවකද මන්දනයක් කියලා කියන්නේ මොන අවස්ථාවකද සහ ඒකාකාර ප්‍රවේගයක් කියලා කියන්නේ මොන අවස්ථාවකද කියලා නිකන් එක ගානකින් මතක් කරගමු. ලියා ගන්න මේ ගාන. ලියා ගන්න. නිශ්චලතාවයෙන් ගමන් ඇරඹු එක්තරා රථයක්. තප්පර 5කදී තප්පරයට මීටර 50ක උපරිම ප්‍රවේගයක් ලබා ගනී. පසුව ලබාගත් ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක් චලිත වී පසුව තවත් තත්පර 5ක් ඇතුළත නිශ්චලතාවයට පත් වී ඇත. right. ප්‍රශ්නාංක 1. මුල් තත්පර 5 තුල වස්තුවේ ත්වරණය. හරි සරල ගානක් නමයි. මුල් තත්පර 5 තුල වස්තුවේ ත්වරණය. මේ සැරේ ওই ගානේ නෑ විභාගෙට. ඕලෙවල් වලට. මුල් තත්පර 5 තුල වස්තුවේ ත්වරණය. දෙවෙනි එක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය අංක 3 වස්තුවේ මන්දනය එවත් ඍණ ත්වරණය ගණනය කරන්න. මේකේ කියනවා මෙහෙම එකක් මේ තත්පර පළවෙනි කොටස කියන්නේ ළමයි නිශ්චලතාවයෙන් පටන් ගත්තා කියලා. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය කීයද? බිඳුවයි නේ. ඊට පස්සේ තත්පර කීයකට පස්සේද? ආරම්භ වශයෙන් එනේ උපරිම ප්‍රවේගය කීයද? 50යි නේ. උපරිම ප්‍රවේගය 50යි. අර පේනවා පැහැදිලිවම මේකේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ත්වරණය හොයමු. ත්වරණය සමානයි මේ සූත්‍රය ටිකක් මතක තියාගන්න. ත්වරණය වෙන්නේ කොහොමද ළමයි? සලකන ලද කාලයේදී අවසාන ප්‍රවේගය. සලකන ලද කාලය කොච්චරද? තප්පර 5. ඒ සලකන ලද කාලය තුළ තමයි මේ ප්‍රවේග වෙනස හොයන්නේ. අවසාන ප්‍රවේගය. අඩු කරනවා ඒ සලකන ලද කාලය තුලදී ආරම්භක ප්‍රවේගය. ඒකල බෙදනවා සලකන ලද කාලය. හරි බලමු. සලකන ලද කාලයේ අවසාන ප්‍රවේගය 50යි. සලකන ලද කාලයේ ආරම්භක ප්‍රවේගය 0යි. කාලය තප්පර 5යි. එන්නේ නැද්ද? එන්නේ. මේක වෙනවනේ. හරි. එතන අනින්නම්. හරි. 50න් 10ක් 50න් බිඳුවක් ගියාම 50යි. ms ඍණ 1. යටින් තප්පර 5යි. එතකොට මේකෙදී මේ පහට මෙතනින් කැපෙනවා 10යි. එතකොට 10යි ms ඍණ 1 උඩ තියෙනවා යට s තියෙනවා. එතකොට s උඩට ගියපුවාම 10යි ms ඍණ 2 වෙනවා. එහෙනම් ත්වරණය කීයද? 10යි ms ඍණ 2. හරිද? ත්වරණය එනවා. හරි නේද? දැන් බලමු ඊළඟට අහනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු කාලය කොච්චරද? ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ මොකක්ද? ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ කියන්නේ තියන අගෙම්ම තියෙනවා. මෙයාලා මේ ලබාගත්තු උපරිම 50යි ms ඍණ 1 ප්‍රවේගයෙන් කොච්චර කාලයක් ගිහිල්ලාද? තප්පර කීයක් ගිහිල්ලාද? අපර 5 නේද? තප්පර 5ක් ගිහිල්ලා තියෙනවා. තප්පර 5යි 10යි.
5 ms තප්පර 10ක් චලිත වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා 50 ms ඍණයක ලබාගෙන තප්පර 10ක් එහෙම ගිහිල්ලා. ඒ කියන්නේ මේ 50 ms ශ්‍රේණියක කාලය තුලදී ප්‍රවේගය තප්පර 10ක් අවසන් වෙනකොට ප්‍රවේගය කීයද? 50ම තමයි. වෙනස් වෙලා නැහැ. ළමයි ප්‍රවේගය වෙනස් වෙලා නැත්නම් ඒකට තමයි කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් කියලා. හැම වෙලෙම ප්‍රවේගය එකයි. හැම වෙලෙම එකයි. පළවෙනි තප්පරයේ අවසානයේත් මෙතනින් 10 වෙනි මෙතෙන් දෙන්නේ තප්පර 5කට පස්සේනේ 50 50 වෙනි තප්පරයේ අවසානයේදී මේ 5 වෙනි තප්පරයේ අවසානයේදී 50යි 51 වෙනි තප්පරයේ අවසානයේදී 50යි 52 වෙනි තප්පරයේ අවසානයේදී 50යි එහෙනම් 53 වෙනි තප්පරයේ අවසානයේදී 50යි 50 50 50 50 ගිහිල්ලා හරි එතකොට මේ ඊට පස්සේ තප්පර 15ක් ගියාට පස්සේ බලපුවාම 50යි අයි මොකද 5න් තව 10ක් යනවනේ ඒතර 15 වෙනි තප්පරයේදී 50යි එහෙනම් මතක තියාගන්න ඕනේ ඊළඟ කාරණාව ඕගොල්ලෝ මේක දන්නවන්නේ මතක් කරන්න කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ත්වරණයක් වෙනකොට මොකද වෙන්නේ නම්? මෙහෙම බලන්න ළමයි. ත්වරණයක් වෙනවා කියන කොටසේදී මේන් ආරම්භයේදී තිබ්බ ප්‍රවේගය. දැන් මේ එන අගයකට ගිහිල්ලා නේද? එන අගයකට ගිහිල්ලා මේ බලන්නකෝ මේකේ තේරුම මොකක්ද? සෑම තප්පර එකකදීම ප්‍රවේගයට එකතු වෙනවලු 10ක්. ප්‍රවේගයට එකතු වෙනවලු 10ක්. ත්වරණයක් කියලා කියන්නේ නම් ඒ ත්වරණය කියන අගයෙන් පෙන්වන්නේ සෑම තප්පර එකක් අවසානයේදීම අර තියෙන ප්‍රවේගයට කීයක් එකතු වෙනවද? හරිද නේද? ඔන්න බිඳුවයි තප්පර එකක් අවසානයේදී එන මෙයාට කීයක් එකතු වෙනවද? 10ක්. එහෙනම් තප්පර එකක් අවසානයේදී 10ක්. තප්පර දෙකක් අවසානයේදී 20යි. තප්පර තුනකදී 30යි 40යි 50යි. හරිනේ. තප්පර භාගෙදී 50යි. එහෙනම් ත්වරණයක් වෙනවා කියලා කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වීමක්. ළමයි හොඳට මතක තියාගන්න ත්වරණයක් වෙන්න නම් අනිවාර්ය බලයක් ඕනමයි. ඒ කියන්නේ අපි බලයක් දෙන්න ඕන ත්වරණයක් වෙන්න නම්. රයිට්? මොන බලයක්ද? මේකට ගොඩනගෙන්න ඕන ළමයි මොන බලයක්ද? අර අපි කතා කරපු අසමතුලිත බලයක්. මතකනේ කිව්වා අර සමතුලිත වුණොත් මේ වැඩේ වෙනවද? මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් මේ උදාහරණ මේ මතකයි නේද? ගිය සතියේ පාඩම අපි දීර්ඝව කතා කරා. නිව්ටන් 10ක් දෙනවා. මේ පැත්තෙන් නිව්ටන් 10ක් දෙනවා. දීලා පොඩි තල්ලුවකින් 10යි ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයක් දෙන්න. ඵල ක්‍රියාත්මක වුණා කියලා ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. ඒකාකාරව යන්නේ. නිව්ටන් කිව්වනේ. අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් නිශ්චල. එහෙම නැත්නම් ඒකාකාරයි. එහෙනම් ත්වරණයක් වෙනවා නම් අසමතුලිත බලයක් තියෙන්න ඕන. එතකොට තමයි ත්වරණය කියන එක වෙන්නේ. එහෙනම් මෙතනදී ගන්න ඕන දේ තමයි ළමයි මේ ත්වරණය වෙනවා කියන කතන්දරය ඇතුලේ තියෙන්නේ අසමතුලිත බලයක්ගේ පද්ධතියට ගොඩ නැගිලා. අසමතුලිත බලයක් ගොඩ නැගිලා. ඒක හොඳට ඔලුවට ගන්න ඕන. එහෙනම් මේකේ අවසාන කතාව මොකද්ද? දැන් එනම් මේ දෙවණියට තිබ්බ එකේ අර ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට එහෙනම් මේව අවස්ථාවක් වෙන්නත් පුළුවන් නේ. අර අපි කියපු අවස්ථාව වෙන්න පුළුවන්. දැන් උන් මෙතෙන්ට නිව්ටන් 50ක් දීලා 50ක් ඕනේ අපි නිව්ටන් 40ක් ගමුකෝ. 40ක් දීලා මෙතෙන්ට නිව්ටන් 40ක් දීලා ඔන්න ආරම්භක තප්පර භාගයට පස්සේ ප්‍රවේගය 50යි ms ශ්‍රේණියක වෙලා. දැන් ප්‍රවේගය ඒකාකාරව යනවා නමුත් බල ක්‍රියාත්මක. හරිද? ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. කියන්නේ බල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි සමතුලිත වෙන්න ඕන. ඒකාකාර වෙන්න ඕන. නමුත් අසමතුලිත වුණ ගමන් මේක මොකද වෙන්නේ? ත්වරණයකට භාජනය වෙනවා. එහෙනම් දැනගන්න ඕන ත්වරණයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම අසමතුලිත බලයක් තියෙනවාමයි ළමයි. මේකේ අවසානට කියනවා පද්ධතිය නැවත වතාවක් නිශ්චල වෙනවලු. නිශ්චල වෙනවලු. ඒ කියන්නේ 50 තිබ්බ එක බිඳුවක් වෙනවා කියලා කියන්නේ. එතකොට බලමු අර ත්වරණය දාලම. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ රින ආරම්භක ප්‍රවේගයේ බෙදීම ඒ සඳහා ගත වූ කාලය. ත්වරණය හොයමු. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ මේ සලකන ලද කාලේ 50යි ගත වෙච්ච කාලේ තප්පර 5යි. එතකොට ඍණ 50 බෙදීම 5 කියලා කියන්නේ මෙතන 10යි ඍණ වෙනවා ms ඍණ 2. එතකොට මෙතනදී වෙන්නේ ළමයි ඍණ කියන එකේ තේරුම ක්‍රමක්‍රමයෙන් 10 බැගින් මොකද කරන්නේ මෙයා? අඩු කරනවා. අඩු කරනවා. නේද? මේ මෙතනත් ළමයි අසමතුලිත බලයක් තියෙනවා. අපි හිතමු බ්‍රේක් කිරීමක් වගේ එකක් තියෙනවා. අසමතුලිතයක්. එහෙනම් මේකේදී අපි ඔලුවට ගන්න ඕන ත්වරණයක් වෙනවා නම් අසමතුලිත බලයක් තියෙනවාමයි. මන්දනයක් වෙනවා නම් අසමතුලිත බලයක් තියෙනවාමයි. හැබැයි ඒකාකාර ප්‍රවේගයක් වෙනකොට බලණය කියන්න බෑ. හැබැයි අසමතුලිත බලයක් නැහැ. ඒක තේරුම් ගමු.
ඔය අභ්‍යාස ඔය හදපු අභ්‍යාසයේ පැහැදිලි ත්වරණය වීම ඒකාකාර ප්‍රවේගය කියන අවස්ථාව වගේ වස්තු චලිත වීමට අසමතුලිත බලයක් පවතිනට වීමට නම් අසමතුලිත බලයක් පවතින්න ඕන කියන කාරණාව එතනම ලියා ගන්නට සමතුලිත බලයක් අර හිස්තන එහෙම නෙවෙයි ඈ ඔය හරිය දාපු තැනම ලියා ගන්න මෙතන මේ පොඩි කාරණාවක් ඇඩ් වෙන්න ඕන සමතුලිත බලයක් ඇති විට ඒකාකාර ප්‍රවේගයෙන් යා හැකි බවද වැටහේ යටින් දෙනවා කොමතක යූ නේද මොන කොමතක යූ කියන්නේ හොඳින් මතක තබා ගත යුතුයි කියන්නේ ඔය කෙටි කරලා ලිව්වේ ඔහොම ලියනවනේ නේද ඔයා කොමතක යූ මොකක් හරි වස්තුවක් මත අසමතුලිත බලයක් ගොඩනගනවා නම් මේ වස්තුව ත්වරණය වීමකට ලක් වෙනවා නේද එක්ක ඍණ ත්වරණයක් එහෙම නැත්නම් ධන ත්වරණයක් නේද ඍණ ත්වරණයකට බන්ධනයක් කියලා කියනවා මේ අරක මේව එකක් කියලා කියනවා හරි මේකදී නම් මේ මෙන්න මේක මතක තබා ගන්න ඕන කොමතක යූම මතක තියාගන්න පොඩි උදාහරණයක් කියන්නේ මේ පින්තෝ හිස්තැනේ ඇඳ ගන්න නිකන් මෙන්න මේ වගේ උදාහරණ ටිකක් මෙතෙන්ට 10යි නිව්ටන් මෙතෙන්ට 10යි නිව්ටන් මේක A සමානයි බිඳුව A කියලා කියන්නේ මොකද්ද ත්වරණය කියලා සංකේතය දාමු ත්වරණය සමානයි A නම් ඒ ත්වරණයක් නැහැ මේ අවස්ථාවේ මේකෙදි ත්වරණයක් නැහැ මෙතන තව උදාහරණයක් දීලා තියෙනවා මම මේ පැත්තට 10යි මේ පැත්තට 5යි ආසමතුලිත බලයක් තියෙනවා ඒ කියන්නේ A තියෙනවා තව එකක් ලියාගමු මේ පැත්තට 5යි මේ පැත්තට 20යි අසමතුලිත බලයක් තියෙනවා ඒ කියන්නේ ත්වරණයක් තියෙනවා නම් ඒ වලට හරියක් දාගන්න ත්වරණයක් නැත්නම් ඒ වලට මේකක් දාන්න ත්වරණයක් නැහැ කියලා කියන්නේ අසමතුලිත බලයක් නැහැ කියන්නේ කැපිටල් බලන්න ඉන්පසු අපි අවධානය යොමු කරන්නේ නිව්ටන් මුලින් කිව්ව අසමතුලිත බලය කොයි වගේද කියන කාරණාව ගැන රයිට් ඒකලා කියනවා මේ අනුව නිව්ටන්ගේ දෙවෙනි නියමය ගොඩනගන්න පුළුවන්ලු කියලා රයිට් එතකොට මේකේ කියන්නේ අපි දැන් ඔච්චරලා කතා කරේ නම් මේ මෙන්න මෙතනින් කතා කරපු දේ අවසාන දේ ගමු එහෙනම් ත්වරණයක් වෙන්න නම් අසමතුලිත බලයක් තියෙන්නම ඕන නේද අසමතුලිත බලයක් තියෙන්නම ඕන නැත්නම් චලිත මේ ත්වරණය වෙන්නේ නැහැ චලිත වෙන්න පුළුවන් ත්වරණය වෙන්නේ නැහැ අපි දැන් යන්නේ ළමයි මෙන්න මේක මේ විදිහට පැහැදිලි කරගන්න ඔන්න බලන්න මේ අවස්ථාව අංක 1 ඔන්න බලමු අපි හිතමු කැපිටල් M ස්කන්ධයක් තියෙන චූටි ට්‍රොලියක් කියලා. හරි. ඔන්න දැන් මේ සීමාකාරී අනම්මනම් කතන්දර නෙවෙයි දැන් මේ චලිත වෙන අවස්ථාවක් ගැන කතා කරන්නේ. හරිද? අපි හිතමු මෙයා චලිත කරන්න පුළුවන් මේ අවස්ථාවේ වෙන චලිත වෙන අවස්ථාවක් සීමාකාරී අනම්මනම් නෙමෙයි ළමයි චලිත වෙන්නේ. නිව්ටන් 5ක බලයක් යටතේ චලිත වෙවි තියෙනවා කියන්නේ. එහෙනම් මේ 5 කියලා කියන්නේ අසමතුලිතයක්. චලිත වෙවි යනවා දැන් අපි හිතමුකෝ මේක අසමතුලිත බලයක් කියලා හිතමුකෝ. චලිත වෙවි තියෙනකොට බලයක් කියලා හිතමුකෝ. ළමයි අපි දන්න තර්කේ තමයි අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම ත්වරණයක් වෙනවා. ත්වරණයක් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ප්‍රවේගය ශීඝ්‍රයෙන් එන්න වැඩි වෙනවා. ශීඝ්‍රයෙන් කෙසේ වෙතත් එන්න වැඩි වෙනවා. අපි හිතමු එහෙනම් මේ අවස්ථාවේ යම් එහෙනම් ත්වරණයක් තියෙනවනේ. ප්‍රවේග වැඩි වීමක් තියෙනවනේ යම් ප්‍රමාණයක. හරි. එහෙනම් අසමතුලිත බලයක් ක්‍රියාත්මකයි ත්වරණයක් ක්‍රියාත්මකයි. ත්වරණයක් ක්‍රියාත්මකයි කියලා කියන්නේ මේ ට්‍රොලිය එන්න වේගය වැඩි කරගන්න. යම් කිසි ත්වරණයක් තියෙනවා. තව වැඩක් කරනවා මෙන්න මෙහෙම ඔය ට්‍රොලිය ඔය ස්කන්ධයේ තියෙනම ට්‍රොලිය මම දානවා මේ නිව්ටන් 10ක අසමතුලිත බලයක් චලිත වෙවි යනවා. දැනුත් ත්වරණයක් තියෙනවනේ. ප්‍රවේග වැඩි වීමක් තියෙනවනේ. හැබැයි ඔයගොල්ලන්ට පැහැදිලි වෙනව නේද ළමයි? මෙතන තියෙන ත්වරණයට වඩා මෙතන තියෙන ත්වරණය මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. ඒ කියන්නේ ආරම්භයේදී මේකේ ප්‍රවේග වැඩිවීමේ ප්‍රමාණයට වඩා මෙයාගේ ප්‍රවේග වැඩිවීමේ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මෙතන පැහැදිලි නේද ළමයි?
මෙතන 5ක් තියෙනකොට ත්වරණයක් තියෙනවා. ඊට වඩා 10ක් තියෙනකොට ත්වරණය වැඩි. ඒ කියන්නේ මේකේ තේරුම තමයි මේ ත්වරණය කියන එක සම්බන්ධ වෙනවා බලයත් එක්ක මොන විදිහටද? අනුලෝම. ඒ කියන්නේ ත්වරණය වැඩි වෙන්න මේ බලය වැඩි වෙන්න ත්වරණයක් වැඩි වෙනවා. අපි බලයට කැපිටල් F කියලා සංකේතයක් දාගත්තොත් ත්වරණයට A කියලා සංකේතයක් දාගත්තොත් එහෙනම් අසමතුලිත බලය නිසා ත්වරණයේ සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් මේ විදිය. බලය අනුලෝමව සමානුපාතිකයි ත්වරණය. බලය අනුලෝමයි සමානුපාතික වෙනවා ත්වරණය. එහෙනම් මේ සම්බන්ධතාවය ගොඩනගෙනවා මෙන්න මේකෙදි. පැහැදිලි අපිට. right? බලන්න නෝට් එක. මේ අනුව නිව්ටන්ගේ දෙවන නියමය ගොඩනගෙනවලු. ඔන්න දැන් පටන් ගත්තා දෙවෙනි නියමයට එන්න. ළමයි මේ ඔක්කොම බද්ධ වෙලා තියෙන්නේ. මේක පහත උදාහරණ අවස්ථාව අනුව පැහැදිලි කරගමු. ජඩාංගල ගහගන්න මෙන්න මේක. මෙන්න මේ පොලි දෙක ඇඳ ගන්නට අසමතුලිත බලය 10යි මේකේ අසමතුලිත බලය 5යි. ත්වරණය වේ. මේකේ ත්වරණය සිම්පල් A මේකේ සිම්පල් A ඩෑෂ් කියලා ගමු. රයිට්. ලියා ගන්න මෙහෙම. අවස්ථා දෙකෙහිදීම හිස්තනය අවස්ථා දෙකෙහිදීම වස්තු ත්වරණය වේ. වස්තු ත්වරණය වේ. නමුත් පළමු අවස්ථාවේ ත්වරණයට වඩා දෙවන අවස්ථාවේ ත්වරණය වැඩි අගයක් ගනී. පළමු අවස්ථාවේ ත්වරණයට වඩා දෙවන අවස්ථාවේ ත්වරණය වැඩි අගයක් ගනී. එම නිසා අසමතුලිත බලය කැපිටල් F නම් අපි මෙතනින් එහාට සංකේත වලින් පාවිච්චි කරන්නේ අසමතුලිත බලය කැපිටල් F නම් ඒ නිසා ගොඩනැගෙන ත්වරණය සිම්පල් A නම් F අනුලෝමයි A වේ. F අනුලෝමයි A වේ. බලා ගන්න. ඒ කියන්නේ මේක මේ වගේ දැනෙන සංසිද්ධියක්. ත්වරණය වීමක් කියන්නේ වේගයේ එන්න වැඩි වීමක් නෝට් එක බලන්න ළමයි. ඒ කියන්නේ වේගයේ වැඩි වීමේ ප්‍රමාණය අංක 1 අවස්ථාවේදීට වඩා වීදියට වඩා නෙමෙයි අංක 1 අවස්ථාවේදීට වඩා අංක 2 අවස්ථාවේදී වැඩි. ඒකට හේතුව 2 අවස්ථාවේදී ලබා දීලා තියෙන අසමතුලිත බලය වැඩි වීම. අන්න එතනින් පොඩි යටින් ඉරක් ගහගත්තට කමක් නැහැ. අංක 2 අවස්ථාවේදී ලබා දීලා තියෙන අසමතුලිත බලය වැඩිවීමයි මේකට හේතුව කියලා. ඍණ ත්වරණය හෝ මන්දනය වීම සිදු වෙන්න බැයිද කියලා අහනවා. පුළුවන්. ඒකත් අර වගේම තමයි. මෙතනදී ත්වරණය ධන වෙනවා. නමුත් මේ වගේම චලිතයට විරුද්ධ බලයක් අපි ඇති කරවුවොත් එහෙම ත්වරණයක් වෙනවා ප්‍රවේග අඩුවීමක් විදිහට. එතකොට ඒකත් අර අසමතුලිත බලය වාගේම වැඩි වෙනවා. උදාහරණයක් හිමීට බ්‍රේක් කරනවා. හිමීට වේගය අඩු වෙනවා. වැදිලා තමයි නතර වෙන්නේ. හයියට බ්‍රේක් කරනවා. එක තැන නතර වෙනවා. බස් එකේ උන් දෙන්නෙත් තුන් දෙනෙක්ගේ දත් ගැලවෙනවා. ඒක වෙනයි. නමුත් අර එළිය එක හැප්පෙන්නේ. හරිද? මේක මේ පාඩම කියන්නේ හරි. එතකොට මේ ත්වරණයත් මන්දනයත් කියන කතාව බාහිර අසමතුලිත බලයටම තමයි සමානුපාතික. ඍණ ත්වරණය වීමක් හෝ මන්දනය වීමක් සිදු වෙන්න බැරිද කියලා ආයෙත් ලියා ගන්න. සිදුවේ හැකිය හිස්තනේ උදාහරණ තිරිංග තද කිරීමකදී සිදුවන්නේ ප්‍රවේග ශීඝ්‍රව අඩු කර ගැනීමකි. ප්‍රවේග අඩු කර ගැනීම කියලා දාන්නකො. ප්‍රවේග අඩු කර ගැනීමකි. ප්‍රවේග අඩු කර ගැනීමකි. එනම් වැඩි බලයකින්
වැඩි බලයකින් ඉක්මන් ප්‍රවේග අඩුවීමක්. වැඩි බලයකින් ඉක්මන් ප්‍රවේග අඩුවීමක්ද අඩු බලයකින් අඩු ප්‍රවේග අඩුවීමක්ද අඩු බලයකින් අඩු ප්‍රවේග අඩුවීමක්ද සිදුවේ. ඒක ප්‍රවේග අඩුවීම කියලා කියන්නේ මන්දනය. ප්‍රවේග ඉක්මන් අඩුවීම කියලා කියන්නේ ඉක්මන් මන්දනයක් නේද? ඍණතරණී වැඩිවීම. මේ අනුව අවසාන නිගමන ලෙස වස්තුවක් මත ක්‍රියාත්මක වන බාහිර බලය නිසා ඇතිවන ත්වරණය අංක 1 බාහිර බලය වැඩි වන විට වැඩි වේ. බාහිර බලය අඩු වෙන විට අඩු වේ. ඒ කියන්නේ මෙයා වැඩි නම් මෙයත් වැඩි. මෙයා අඩුයි නම් මෙයත් අඩුයි. රයිට්? ත්වරණය. එහෙනම් ළමයි තිතට දාගන්න ඔළුවට මෙච්චරයි වස්තුවක් මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය මත ත්වරණය වෙන වස්තු. හැබැයි අවධාරණයෙන් දැනගන්න ඒ අසමතුලිත බලය වැඩි නම් ත්වරණය වැඩි, අසමතුලිත බලය අඩුයි නම් ත්වරණය අඩුයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. රයිට්. මෙය F අනුලෝම සමානුපාතිකයි A ලෙස ලිවිය හැක. හිස්තනේ ලියා ගන්න. ලෙස ලිවිය හැකයි. ස්කන්ධයට අණුව වෙනස් වන ආකාරය බලමු. මෙම ත්වරණයේ ස්කන්ධයට අණුව කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු කියලා කියන ආරය බලමු අපි නිකන්. බලමු. නේද? එහෙම නේද? බලමුකෝ. දැන් බලයට නම් කොහොමද ගියේ? බලය වැඩි නම් වැඩි ත්වරණය. ස්කන්ධයට නම් කොහොමද බලමුකෝ. බලමුකෝ. හරිද? නේද? හරි. ට්‍රොලියක් තියෙනවා. ඒ ට්‍රොලියට පටවලා දිනවා M ස්කන්ධයක්. අසමතුලිත බලයකට ලක් කරනවා. බලන්න. අසමතුලිත බලයකට ලක් කරනවා. තවත් ට්‍රොලියක් තියෙනවා. ඒ වගේම සර්වසම ට්‍රොලියක්. ඒකට M ස්කන්ධයට අමතරව තවත් M ස්කන්ධයක් මේවා කරනවා. අසමතුලිත බලයකට ලක් කරනවා. අපි හිතමු මේ වෙලාවේ දෙකේම අසමතුලිත බලය නිව්ටන් 5යි කියලා. අවස්ථා දෙකේදීම දෙන්නේ නිව්ටන් කීයක්ද? 5. එහෙනම් අවස්ථා දෙකම ත්වරණය වෙනවනේ. A1 A2 ඒ වර්ගනේ A2 කියලා දාමු. A1 A2 කියලා. මෙතනත් ත්වරණයක් වෙනවා. ඇයි? අසමතුලිත බලයක් තියෙනවනේ. මෙතනත් ත්වරණයක් වෙනවා. ඇයි? අසමතුලිත බලයක් තියෙනවා. හැබැයි මෙයාගේ ස්කන්ධයට වඩා මෙයාගේ අඩුයි. මෙයාගේ වැඩි. ඒ නිසා මෙතනදී ත්වරණයක් ඇති වෙනවා. ඊට වඩා මෙතනදී ඇති වෙන ත්වරණය මොකද වෙන්නේ? ස්කන්ධය වැඩි නම් අලියෙක් පටවගෙන යන්න කියනවා නිව්ටන් 10ක වේගයකින්. නිව්ටන් 10ක බලයකින්. ඊට අමතරව තව නිකන් මේ බල්ලෙක් පටවගෙන යන්න කියනවා මේ නිව්ටන් මේ 10ක මේ අසමතුලිත බලය. අලිය අදින එක වේගයට යනවාද ට්‍රොලි? එහෙම යන්නේ නැහැ ළමයි. නේද? තව උදාහරණ දෙනවා මේ ඔන්ලයින් හින්දා කියන්න බෑ. හරිද? එතකොට මේ අර මේ අලියා පටවපු ට්‍රොලියේ ස්කන්ධය වැඩි නිසා ඌට මේ බලය නියතයි. එහෙම බලය නියතයි. ඕනනම් මේ තොරණයම ගන්න පුළුවන් බලය වැඩි කරලා. ඒක වෙනයි. නමුත් මම මේ කියන්නේ ඒකක ඒ නියත බලයක් යටතේ මෙතන කතා කරන්නේ ස්කන්ධය වෙනස් අවස්ථා. පැහැදිලිද? දැන් අවස්ථා දෙකෙදිම ත්වරණ වෙනවනේ ළමයි. ඇයි? අපි ඉගෙන ගත්ත තියරිය මොකද්ද? බාහිර අසමතුලිත බලයක් තියෙනවා නම් ත්වරණයක් වෙනවා. මෙතනත් ත්වරණයක් වෙනවා, මෙතනත් ත්වරණයක් වෙනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ත්වරණය වෙද්දී ත්වරණය වෙන ප්‍රමාණය. හරිද? ත්වරණය වෙන ප්‍රමාණය කියන්නේ ප්‍රවේග වැඩිවීමේ ප්‍රමාණය කියලා කතා කරොත් එහෙම මෙයාගේ ස්කන්ධය අඩු නිසා ප්‍රවේග වැඩිවීම මෙයාට සාපේක්ෂව වැඩි. ඇයි මෙයාගේ ස්කන්ධය වැඩි නේද? එහෙනම් අපිට තේරෙනවා ළමයි A කියන එක ස්කන්ධය මත රඳාපවතින්නේ මොන විදිහටද? ප්‍රතිලෝමාකාර. අනුලෝම නෙමෙයි. මොන ආකාරයකටද? ප්‍රතිලෝමාකාර. ඒ කියන්නේ පද්ධතියක් මත ස්කන්ධය වැඩි නම් නියත බලයක් යටතේ ත්වරණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ස්කන්ධේ ක්‍රමක්‍රමයෙන් අඩු කරවොත් ත්වරණය වැඩි වෙනවා. හරිද නේද? එහෙනම් ස්කන්ධය සහ ත්වරණය අතර සම්බන්ධතාවය මොන විදිහට තියෙන්නේ? ප්‍රතිලෝමාකාරයට තියෙනවා. ලියා ගන්න මෙහෙම. අර මේ උඩ හිස්තැනේ මේ දෙක ඩෝංගල් ඇඳගන්න ළමයි. ලියා ගන්න ඊළඟ රූලෙන් ලබා දෙන බලය නියතව තබා ස්කන්ධය වෙනස් කරලා ඇත. ලබා දෙන බලය නියතව තබා ස්කන්ධය වෙනස් කර ඇත. මේ අනුව ගොඩනැගෙන ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝම බව
ස්කන්ධයට ප්‍රතිලෝම බව. ගොඩනැගෙන ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝම බව තහවුරු වේ. එනම් ස්කන්ධය වැඩි නම් ත්වරණය අඩු වන. ත්වරණය අඩු වන. ස්කන්ධය වැඩි නම් ත්වරණය අඩු වන. අඩු වන සහ ස්කන්ධය අඩු නම් ත්වරණය වැඩි වන බවකි. මේක ලියා ගන්න ඊට පස්සේ. හරිද? දෙනවා හරිත නේද? එහෙම හරි. තාගන්න. මේක තාගන්න ළමයි. අනේද? right. යන්නද? මේ ඇඳගත්තද? ඔව්ලු. හරි. අපි මුලින් ගන්නවා මුල එකේදී මේ මෙහෙම සම්බන්ධතාවයක් ආවා. දෙවෙනි එකේදී අපි ගත්තා මේ මෙහෙම සම්බන්ධතාවයක්. මේ දෙකමදිම වම් පැත්තේ තියෙන A දකුණු පැත්තේ තියෙන එක අපිට මෙහෙම ගොඩනගා ගන්න පුළුවන්. A අනුලෝම සමානුපාතිකයි F ට නමුත් ප්‍රතිලෝමයි M ට. අපිට පුළුවන් ළමයි මේක සූත්‍රයක් ආකාරයට ලියනකොට සමාන ලකුණක් දාන්න. සමාන ලකුණක් දැම්මොත් අනිවාර්යෙන් සමානුපාතික නියතයක් අපිට ඇඩ් කරන්න වෙනවා මේ මෙහෙම. ඊට පස්සේ ළමයි අපි ත්වරණයමයි ඉන්නේ ms ඍණ දෙක වලින්. ඒ නිසා අපි මෙතෙන්ද ගන්නවා ත්වරණය 1යි ms ඍණ දෙක කියලා. F බලන්නේ නිව්ටන් වලින්. අපි නිව්ටන් 1ක් කියලා බලය අරගෙන m ඉන්නේ ස්කන්ධයමයි ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. මේක කිලෝග්‍රෑම් 1ක් කියලා සලකවුවොත් එහෙම k සමාන වෙනවා එකකට. ඒකක් වෙනවා අපි ලියනනේ. right. මේ අනුව k එකක් වුණොත් එහෙම එතන a සමානයි එක වතාවක් f බෙදීම m කියලා සලකන්න පුළුවන්. එතකොට මේක හරස් ගුණිත කරපුවාම ළමයි f සමානයි m කියන සූත්‍රය ගොඩනැගෙනවා. මේක තමයි නිව්ටන්ගේ දෙවන නියමයේ ආශ්‍රයෙන් ගොඩනැගෙන සූත්‍රය. ඔයගොල්ලෝ හොඳින් මතක තබා ගත යුතු කාරණා මොකද්ද? මතක ගියු නේද? මේක මෙහෙමයි. එතන ගන්න. දැන් ඔහොම යන්නේ. මේකෙන් කියවෙන්නේ අසමතුලිත බලය. කියන්නේ තේරෙනව නේද ළමයි? උනේ. M කියලා කියන්නේ අදාළ වස්තුවේ ස්කන්ධය. A කියලා කියන්නේ ලක්වන ත්වරණය. right. මේ ටික හිස්තැන ලියා ගන්න. එහෙනම් පැහැදිලි නේද? මේක මෙහෙම තමයි වෙන්නේ. ළමයි හොඳට මතක තියාගන්න විභාගයට ආන ඊළඟ කාරණාව. අගන්න. විභාගයට ආන ඊළඟ කාරණාව තමයි මේ F සමානයි ma කියන සූත්‍රයේ ගොඩනැගෙන්නේම නිව්ටන්ගේ කීවෙනි නියමයේ ආශ්‍රයෙන්ද? දෙවෙනි නියමයේ ආශ්‍රයෙන්. බලාගන්න නිව්ටන්ගේ දෙවෙනි නියමය. ඒක කියන්නේ ළමයි අර මේ කතාව. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ මේ කතාව. මොකද්ද කියන්නේ? වස්තුවක් මත ඇති වෙන ත්වරණය බලයට අනුලෝමයි ස්කන්ධයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වෙනවා. හරි. ඔතනින් ළමයි නිව්ටන්ගේ පළවෙනි නියමයත් ඉවරයි. දෙවෙනි නියමයත් ඉවරයි. අද දවසේ අවසාන ටාගට් එක තමයි ගහන්න යන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය.